ලෝකේ බොහෝම දෙයක් තමයි ලංකාවේ විශේෂම කාරණාවක් තමයි මේ විවාහය විරසක වීම, ප්‍රේම සම්බන්ධතා විරසක වීම, ව්‍යවුල් වීම, විවස්ත වීම කියන කරුණු කාරණා ලංකාවේ බොහෝමයක් අයට සුදු දෙන ප්‍රශ්නයක්. මේක වයස තරාතිරමක් නෑ ආදරයට. ඉතින් මෙන්න මේ කාරණාවට හේතු සාධක පාදක කරගත්තු බොහෝමයක් කරුණුකාරා පිළිබඳව දෛනිකව දෙස් විදෙස් රටවල ලෝකවාසී සියලු ලක්වැසියන් මගෙන් හෙළබෙද ඇදුරුවරයෙක් හැටියට මගෙන් විමසා කරුණුකාරණා අහනවා. ඉතින් ඇත්තටම දිගහැරුමට කාලයක් වෙන් කරන්නට අමාරු වුණත් සමස්ත ලෝකවාසී සෑසිරු ලක්වැසියන් කෙරෙහි මේ පිළිබඳව මනා ලෙස සිතයි. මම හිතනවා කිසිම වෛද්‍ය ක්‍රමයකට දේශීය හෝ බටහිර වෛද්‍ය ක්‍රමයේ මේක ක්‍රමවේදයක් නෑ. මිනිස් ජීවිත කියන්නේ බොහෝමයක් වටිනවා. මේකට ගණනයක් කරන්න බෑ, අසීමිතයි. ඒ කියන්නේ තීරණයක් කරන්න බෑ. මේ දිය වගේ තමයි මේ මිනිස් ජීවිතය කියන්නේ. ඉතින් ඒක නිසා මේ දිය බොර වෙනවා වගේ ආදරය කියන දේ ලබා ගන්නට බොහෝමයක් අපි කැප වෙච්ච මිනිසුන් උප්පත්තියේ ඉඳලම පුංචි දරුවෙකු කලලයක ඉපදෙන වෙලාවේ හට ගන්නා වෙලාවේ ඉඳලා ඒ බීජයේ ඉඳලම ආදරයක් ඇති වෙනවා. අන්නේ ආදරයේ උප්පත්තියක් තමයි මනුස්ස ජීවිතයේ විවාහයක් ප්‍රේමයක් බවට පත් වෙන්නේ. ඉතින් අද ලංකාවේ කිසිම කෙනෙකුට අපි මුහුපුරා ගියාට පස්සේ අපේ ආදරය පිළිබඳව ගැටලුවක් මතුවෙනකොට පසු කාලීන හෝ පසු කරගෙන ආපු කාලය තුල ඒවාට නැඹුරු වන තුඩු දෙන උදාහරණ වෙන ආදේශ වෙන කරුණු කාරණා සිහිපත් කරගන්නේ නැහැ. ඒවා දැන් ඇත්තම සාර ධර්ම කියන දේවල් ගිහිල්ලානේ. ක්ෂණිකවම අපි බලන්නේ එක් නිමේෂයකින් බලන්නේ පැතුමක් කරමුණක් ඉෂ්ට කරගන්නට මොනියම් හෝ ක්‍රියාවලියකට යොමු වෙනවා මිසක අපිට කිසිම දවසක අපි උපයෝගී කරගන්නේ නැහැ හෙළසාර ධර්ම. ඉතින් මම හිතනවා වර්තමානයේ බොහෝමයක් කේන්දර බැලීම, ජ්‍යොතිෂය පැත්ත, තත්කාලයේ ඉරහඳ නැකත් ශාස්ත්‍රය, බෝධි පූජා, නවග්‍රහ ශාන්ති, නවග්‍රහ දෝෂ පිළිබඳව මම හිතනවා විශ්වය දෙවියන් කෙරෙහි තුරුණුවන් කෙරෙහි බොහෝම නැඹුරින් මේ විශ්වයේ ස්වභාව දහම කෙරෙහි බැඳීමක් ඉන්නවා. ඉතින් ඇතම් පාර්ශයන් මම හිතනවා ලංකාවේ ජීවත් වෙන ඇතම් පාර්ශයන් කොටසක් නමුත් විදේශ රටවල ඉන්න ආදරණියන් මේ පිළිබඳව මනා ලෙස අවධානය යොමු කරලා තියෙනවා. මොකද ඒක අපි නැඹුරින්ම දකිනවා. පසුගිය අතීතයේ ඒ වගේ කාලයක් තිබුණා දහමට නැඹුරු නොවුණු. දැන් විපත් අනතුරු බොහෝමයක් දකින්න නිසා දහමට සිත යොමු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මම විශේෂයෙන්ම කාන්තාවක්ගේ ජීවිතයට උදාහරණයක් ගත්තම මේ කාන්තාවන් ගේ විවාහ ජීවිතයේ ප්‍රේම සම්බන්ධතාවය අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා කටයුතු දරුපල අහිමි වීම මෙන්න මේක විශේෂ කාරණාවක් වුණා. මේ විවාහය ප්‍රේම සම්බන්ධතාවයක් givisගත්තු සෑම කාන්තාවකටම මම අද අභියෝග කරලා කියනවා මල්වර නැකත තනිකම් වුණාම ලොකු ළමයෙක් වීම, වැඩි වියටපත් වීම, මල්වර වීම, විග්ගල් වීම මෙන්න මේ කියන ලස්සන සිදුවීම. ඒ කියන්නේ අපේ කාන්තාව, අපේ දරුවා, අපේ දියණිය වැඩි වියටපත් වෙනවා. ඉතින් මෙන්න මේ සුබ වේලාව ගෙයින් එළියේ, ගෙයින් පිටස්තර පාසලේදී දහම් පාසලේ නැන්දනියගේ ආච්චි අම්මගේ තවත් යාළු හිතයිසි නෑ සම්බන්ධකම් අපට සහ සම්බන්ධ වන යාළුවන් ඉහෙලිය මාර්ගයේ බස් එකේදී ගමන් කරන අතරදී මෙන්න මෙවැනි අවස්ථාවක සිදු වුණ මේ කාන්තාවට මේ විශ්වයේ ස්වභාව දහම තුල නොපෙනෙනා උපේන බලවේග කදුරුෂමාන බලවේගයක් ඒ පළවෙනි රුධිරයේ බිඳට ඒකරාශී වෙනවා කියන එක ආදිමුතුන් මිත්තන් පෙළගස්සලා තියෙනවා. ඉතින් මෙන්න මේ තුල තනි වුණාම ඒ ළමයාගේ ඒ ළමයා රත්තරන් එහෙම නැත්නම් ඒ ළමයා මැණික් ඒක මිනි කැටය මුතු කැටය හැබැයි යන්නේ මුතු කැටය මිනි කැටය රත්තරන් ඒ මැණික අඳුරු කර ගන්නවා. අන්න එදින සිට මොනියම් ආකාරයෙන් ඒ දරුවා කොපමණ වෙහෙස මහන්සි වුණත් රෝගියෙකුට තත්යකටපත් වීමත් බාහිර රෝග ලක්ෂණ වලටපත් වෙනවා. ඒ වගේම තමයි කොපමණ විවාහ වුණත් ඇයගේ සාමාන්‍ය නෙළුමක් සුළු දෙයකට සැලෙන සිතක් තියෙන ලස්සන රූමත් කාන්තාවක් වුණත් ඔහු ආවේගී වෙනවා. ඔහු කෝපාවිෂ්ඨ ස්වරූපයකින් තමයි කටයුතු කරන්නේ. ඒ වගේම ඔහුගේ මාසුද්ධිය ඔසොප් වීම විටින් විට කැඩි ඒ කියන්නේ බාහිරව ඔහුට දකින්න දේ රෝග ලක්ෂණ බඩේ කැක්කුම හිසේ කැක්කුම හන්දි පැච්චක්කුම් තුරු ටික කැක්කුම් අධික කේන්ති ස්වරූපයක්. ඒ වගේම මේ මාසුද්ධිය මාසේ පිරිසුදු වීම අපවිත්‍ර වීම කියන එක දින කාල හෝරා නොමැතිව වෙනස් වෙනවා. එක්ක නැති වෙනවා, එක්ක වෙන්නේ, එක්ක කඩින් කඩ වෙනස් වෙනවා. ඉතින් මේ තුල රුධිරය ගමන් කරගන්න බැරව බටහිර ක්‍රමයෙන් කරන්නේ මොකද්ද? ගර්භාෂය අයින් කිරීම. ඉතින් මේ වගේ විනාශ වෙන තරුණ ජීවිත බොහෝ ලක්ෂ ගණනක් අද ලංකාවේ ජීවිත. නමුත් මේවට ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම තමයි බොහෝට පිරිමියෙක් සම්බන්ධ කරගන්නට ඉඩ දෙන්නේ නැහැ. දරුවෝ 7-8 මේ ලෝකෙට ජනිත කරපු අම්මලා. ඒ වගේම පිරිමි බලන්න මේ මල්වර නැගත තනි වෙච්ච සෑම කාන්තාවකටම මම කියනවා ඒක පිරිමියටත් බලපානවා
ඒක කාන්තාවට. එසේ තනිකම් දෝෂයේ ඇති කාන්තාවක් යම් පිරිමියෙක් ඇසුරු කරා නම් ඒ පිරිමියාට එම දෝෂය ශරීරගත වෙනවා. එහෙසේ සිද්ධ වෙනවා නම් ඒක මුල ඉඳලම ඒක අද නෙමෙයි හෙට නෙමෙයි අනිද්දා විතර නෙමෙයි අතීතයේ ආපු රජවරුන්ගේ ඉඳලා පෙළපොතේ රාජ බිසවගේ ඉඳලම හෙළවෙද ඇදුරුවරයෙක් එදා රජකමේ හිටියා. සෑම විපතකටම ප්‍රශ්නයකට ගැටලුවකටම අරමුණ පිරිසිදු වීම. ඉතින් කාන්තාව අපවිත්‍ර වෙලා දිනුවොත් අපවිත්‍ර වෙච්ච කාන්තාවක් මල්වර නැගත තනි වෙච්ච කාන්තාවක් ඇසුරු කරොත් ඒ කියන්නේ ලිංගික ඇසුරකටපත් වෙලා තිබුණොත් කායිකව එකතු වෙලා තිබුණොත් ඒ දෝෂය පිරිමියාට ශරීරගත වෙනවා. එතනින් පසුව ඒ පිරිමියාටත් විවාහයක් හා ආදරයක් ප්‍රේම සම්බන්ධයක් නිරන්තරයෙන්ම කරගන්න බෑ කැඩි කැඩි යන්න වෙන්නේ. ඒ වගේම තමයි කාන්තාවටත් මෙන්න මේ ආදරය මේ ආකාරයෙන් පටන් ගන්නවා. ඒ කට්ටිය අතිනත යනවා. මම මුලා වෙනවා රැවටෙනවා. ඉතින් ඒ කට්ටිය කාමයේ වර්ධව හැසිරෙනවා කියලා අද සමාජයේ බොහෝම පරුස වචනයකුත් යොදලා දිනවා වයන්නට කොම්බුව දාලා. ඉතින් කාන්තාවට සහ පිරිමියාට මේ වචනේ යොදවන්නකොට ඒ වචනේ යොදවන්නේ අපිමයි අපේ ආදරණීයන්ට. ඉතින් මම විදේදුරු වරේක් කැඩියට අද කිසිම වෛද්‍යවරයෙක්ගෙන් බටහිර සම්ප්‍රදාය තුල ඔසොප් වීම නැත්නම් මාසුද්ධිය නතර වුණාම බොක්ක අයින් කරන්න ගර්භාෂය අයින් කරන්න ක්‍රමවේදයක් හදවුවට වැඩක් නැහැ. සීත කාමරයක් දාලා අපි බලන්න ඕනේ කුසර කළා උප්පත්තිය යහපත් කරගන්න. ඒක නිසා අපේ කටවල් වක්කඩ වගේ කියලා අපිට කියන්න කට වැඩි නැත්තම් පිස්සු කියලා. ඒක දෙකම එකයි වෛද්‍ය වාර්තා දෙකත් අපිට හම්බ වෙනවා. අවමානය අපහාසය අප කීර්තිය බලාපොරොත්තුෙන් තමයි මිනිස් ජීවිතය ආරක්ෂා කරගන්නට පෙළ සම්පදාය පෙළ ගහලා මේ ගලන ගඟසේම ඔබේ ජීවිතේට රුකුලක් වෙමින් සවියක් වෙමින් ශක්තියක් වෙමින් ආශිර්වාදයක් කරන්නට මෙසේ තනිකම් දෝෂය මල්වර නැකත තනි වුණු සෑම පිරිමියෙක්ම ඇසුරු කරන කාන්තාවක්ම සෑම පෙම්වතියක්ම ජීවිතේ විවාහය ආදරේ කඳුලක් බවට නියත ලෙසම පත් වෙනවා. නියතයි මේ සියලු දෙනාට 0.77 20යි 90යි 157 0.77 20යි 90යි 157 දුරකථන අංකය ඔස්සේ WhatsApp සමූහයට එකතු වෙලා කෙටි පණිවිඩයක් ඔස්සේ තමන්ගේ ගැටලුව ප්‍රශ්න යොමු කරන මේක විශේෂයෙන්ම කාන්තාවන්ට ලොකු කුඩලා බාලමහලු ඔබ ඇසුරු කර පිරිමින් නම් ඒ පිරිමියාටත් මේක ප්‍රේමතුන්ටත් සැමියන්ටත් බලපානවා. ඒක තරහතිරමක් නැහැ. ඒ පිරිමින්ටත් ආදරයෙන් කියනවා තමන් විශේෂයෙන්ම අවධානය මේක රතු එලියක් වෙන්නේ කාන්තාවන්ට ඔබේ ආදරයේ කඳුලක් වුණු තැන පිරිමිත් ලෝකයක් අපිත් මේ කතා කරන මගේ ජීවිතේට බලපානවා. ඒක නිසා ඔබ පිරිසුදුවේ ඔබ අපේ ආදරණීය මව අපේ ආදරණීය සහෝදරිය අපේ ආදරණීය සොහිරිය ඔබ ගැන විමර්ශිලින් ඉන්න උජ්ජත් වෙන්න එපා මහාන් තත්ත්ව වෙන්න එපා උඩඟු වෙන්න එපා. ඔබේ බුද්ධි මත්තාවය ඔබේ ජීවිතේ වෙනුවෙන් පෙළගස්ස ගන්න ඔබ සතුටින් හිටී දවසට ජීවිතේ සුරලව බබලවන්නට වාසනාවක් කරගෙන සෑම ගෝණියක්ම අම්ම කෙනෙක් වෙනවා. ඒක නිසා මේක වැදගත් වෙයි. ඔබට තෙරුවන් සරණයි.